දැන් මේ ඔස්ට්‍රේලියාව කියන්නේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට සංක්‍රමණිකයෝ විදිහට ඇවිල්ලත් තමන්ගේ නවාතැන විදිහට ගොඩනගාගෙන ව්‍යාපාර ගොඩනගන්න තමන්ගේ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න හොඳ ඉඩක් තියෙන තැනක්. ඉතින් ඒ නිසාම මෙල්බන් කියන්නේ ඒ අතරේ වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන නගරය. ඉතින් මෙල්බන් නගරේ ජීවත් වෙන වෛද්‍යවරු වෙන්න පුළුවන්, එතකොට ඒ වගේම නීතිඥවරු, ව්‍යාපාරිකයෝ මේ හැම දෙනෙක්ම අද හෝම්ලෑන්ඩ්ස් මේ වැඩ කටයුත්තත් එක්ක එකතු වුණා. ඒ අතරේ අපි අනුජා විතානගේ අපේ නීතිඥතුමිය හමු වෙන්න තීරණය කළා. මොකද මේ නීතිඥතුමියට අදහසක් තියෙනවා වගේ මේ මොකද මේ ස්ට්‍රක්චර් එකක් ගාවටම වෙලා ඉන්නේ. මොකද හිතෙන්නේ මේ වගේ කම්පැනි එකක් මෙල්බන් වලට ආපු එක ගැන? මම හිතන්නේ ඇත්තටම මේක මෙල්බන් වල ඉන්න එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ට හොඳ ඔපචුනිටි එකක්. ලංකාවේ ගිහිල්ලා ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් එහෙම නැත්නම් තමන් ඉදිරියේදී ලංකාවේ රිටයර්මන්ට් එකක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මොකද අපි විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන ලංකාවේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී අපි මේන්ලි බලන ෆැක්ටර්ස් කීපයක්ම තියෙනවා. ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට බැලුවොත් එහෙම මුලින්ම අපි බලනවා මම හිතන්නේ අපි හැම කෙනෙක්ටම මුලින්ම දැන දේ තමයි ලංකාවේ තියෙන කරන්ට් සිටුේෂන් එකත් එක්ක අපි මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න යන පාටි එක අපිට තියෙන ට්‍රස්ට් එක මොකක්ද කියන එක. ඒතර හෝම්ලෑන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ගෲප් එක ගත්තොත් එහෙම මම හිතනවා ගොඩක් ක්ලයන්ට්ස්ලාත් එක්ක සහ ඒගොල්ලන්ගේ මේ දක්වා කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් උත් එක්ක බලද්දී ඒගොල්ලෝ මේ ට්‍රස්ට් එක කියන එක ඒගොල්ලන්ගේ ක්ලයන්ට්ස්ලාත් එක්ක බිල්ඩ් අප් කරලා තියෙනවා කියලා මම හිතනවා. දෙවෙනි කාරණය වෙන්නේ අපේ ඉන්වෙස්ට්මන්ට් එකට තියෙන රිටර්න් එක මොකක්ද කියලා බලන එක. ඉතින් මේගොල්ලන්ගේ අපිට දැනට දෙන ඉන්ෆර්මේෂන් එක බලපුවාම මට හිතෙනවා මේකේ හොඳ ඉන්වෙස්ට්මන්ට් රිටර්න් එකකුත් තියෙනවා කියන එක. ඒත් එක්කම මේක අප්ෆ්‍රන්ට් ගෙවන්න ඕනේ නැති ඉන්වෙස්ට්මන්ට් මේගොල්ලන්ගේ තියෙන්නේ මන්ත්ලි පේ කරගෙන යන ඉන්වෙස්ට්මන්ට්. ඉතින් අපිට දැන් තියෙන ඩොලර් රේට් එකත් එක්ක අපිට තියෙන ලංකාවේ මුදලත් එක්ක තියෙන වාසියත් එක්ක බලද්දි මම හිතනවා කෙනෙක්ට මේක හොඳ ඔපචුනිටි එකක්. ඒත් එක්කම ලංකාවේ තියෙන ප්‍රයිම් ලොකේෂන් වල තමයි මේගොල්ලන් මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ. මේ importantly මේගොල්ලන්ගේ engineering group එක which was leaded by Professor Priyan Mendis, one of the world renowned professors. ඉතින් මේ ඔක්කොම ටික එකතු වෙද්දි මම හිතනවා මේක හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා කෙනෙක්ට. වෘත්තිකයන්ගේ සහතිකය, වෘත්තිකයන්ගේ මේ විශ්වාසය මොකද මේ සාමාන්‍යයෙන් අපි දන්නවානේ නීතිඥ මහත්මයෙක් කියන්නේ හොඳට සියලු අපි කියන්නේ සිව් කොන හොයලා බලනවා. ඒ නිසා මේ සහතිකය ඔබට මම හිතන්නේ මෙහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න හිතෙනවා නම් මේ හඳුන්වා දීම, මේ හඳුන්වා දීම අපි කියනවට නෙවෙයි, ඔබ මේ තොරතුරු දැනගෙන ඒ තොරතුරු එක්ක එකතු වෙන්න. මේ දැන් ඔවුන්ගේ තියෙන්නේ මේ අපි දකින විදිහට අලුත් විදිහේ concept එකක්. concept විදිහට ගත්තත් ඔවුන්ගේ ඒ නිර්මාණ අලුත්. ඒ ගැන මොකද හිතන්නේ? මම මේගොල්ලන්ගේ ගොඩක් apartments virtually දැකලා තියෙනවා. in person මට මේක බලන්න හම්බුනේ නැහැ. හැබැයි ඒ දකින දේවලුත් එක්ක අපි ඕස්ට්‍රේලියාව ඇතුලේ අපේ ගෙවල් වල එහෙමත් නැත්නම් apartments වල අපි දකින luxuries ඒත් එක්කම facilities මේ දේවල් ඔක්කොම මේ concept ඔක්කොම ලංකාවට ගෙනහිල්ලා මේගොල්ලෝ ලංකාවට ගෙනහිල්ලා තියෙනවා. එහෙමත් නැත්නම් ලංකාවේ ඉන්න අයට මේක available කරලා තියෙනවා. that is something very impressive. හොඳයි, බොහොම ස්තුතියි. එහෙනම් අපි බලමු සමහර වෙලාවට අපේ නීතිඥතුමියගේ රිටයර්මන්ට් එක එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එක සමහර වෙලාවට මේ තියෙන ප්‍රොජෙක්ට්ස් වලින් එකක වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි අපිත් එක්ක කතා බහට එකතු වුණාට. Thank you so much. Thank you.